හයි එවරිවන් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මේ ඩේ බ්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. අද ටවුන් එකටත් යන්න තියෙනවා. මට පොඩි වැඩක් කරගන්න තනියෙන් යන්න වෙන්නේ. ඉතින් බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. මුලින්ම උදේට මම කාලේ එන්නම්. බලමු කන මොනවද තියෙන්නේ කියලා. ඔන්න මේ තියෙන මගේ උදේ කෑම එක වම්බුරු තෙල් දාලා ගෝවකුල මැල්ලු තමා අද තියෙන උදේට කන්න. මේ vlog එක රෙකෝඩ් කරලා ගොඩක් කල් ළමයි මම මාස එකමාරක් විතර vlog දැම්මෙත් නෑනේ. පොඩි වැඩ වගේක් හින්දා vlog දාන්නේ කොහම හරි මග ඇරුණා. එහෙම වෙන්නේ නෑ. ආයි දිගටම vlog දාන්න කියලා මං හිතාගෙන ඉන්නවා. කොහම හරි දැන් මේ මම හදන්නේ උදේට ගමනක් යන්න. ඔන්න මම ලෑස්තිලා වෙලා යන්න මම හදන්නේ තාත්තත් එක්ක හන්දියට යන්නෝනේ. එහෙනම් මතකයි. මම හිතාගෙන හිටියේ තාත්තත් එක්ක හන්දියට ගිහිල්ලා බස් එකේ යන්න. ඒ තාත්තත් ටවුන් එකට යනවා කිව්ව නිසා මට තාත්තත් එක්කම අද ටවුන් එකට යන්න පුළුවන්. මම මුලින්ම කාටගස්තිගිරියට ගිහිල්ලා ඊට පස්සේ ආය විතර වැඩ ටික කරගන්න අනුරාධපුරේ ටවුන් එකට යනවා. තාත්තා නම් ටවුන් එකට යන කඩේට බඩු වගේක් ගේන්න කාටගස්තිගිරියට. මම යන්නේ අපේ ඩිප්ලෝමා එකේ පළවෙනි සෙමිස්ටර් එක ගෙනා පෙබරවාරි වල. ඉතින් ඒකේ මේ ID එක හදන්න ඕනේ. ඒකට ෆොටෝ කලින් ගහලා දුන්නා. සමහර කට්ටියගේ ෆොටෝ නෑලු. මම කොහොම හරි අවසාන ලෙක්චර් එකට ගියේ නැති නිසා ඔන්ලයින් තමයි හිටියේ. ඒ නිසා මට ෆොටෝ එක තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මේ දැන් සෙනසුරාදා තියෙනවනේ සෙමිස්ටර් එක. ඒතකොට ඉතින් කෝකටත් කියලා මම ෆොටෝ ගහගෙන යන්න තමයි මේ දැන් හදන්නේ. ඒ නිසා කාඩගස්තිගිරියට ගිහිල්ලා ෆොටෝ ගහලා ඒ ටික තාත්තට ගන්න කියලා මම එහෙම යනවා අනුරාධපුරේට. අනුරාධපුරේට යන්නේ මගේ මේ ෆාමසි ඩිප්ලෝමා එක තියෙනවනේ. මම ෆාමසි ඩිප්ලෝමා එකක් කරනවා. ඒකේ මේ මාසෙන් මාසෙට තමයි පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් ඒ පේමන්ට් එක කරන්න තමයි මම යන්නේ කමර්ෂල් බැංක් එකට. කාඩගස්තිගේ කමර්ෂල් බැංක් එකක් නෑ ළමයි. ඉතින් අනුරාධපුරේටම යන්න වෙන මේ නිසා. මුලින්ම අපි සෙට් එකට ගිහිල්ලා තෙලුත් ගහගෙන දැන් මේ යන්නේ ෆොටෝ ගහන්න. එහෙනම් යමු මාත් එක්ක ඔයාලත්. ඔය තියෙන ළමයි සාමාන්‍ය ස්ටුඩියෝ එක. ඒකෙන් තමයි මම අද ෆොටෝ ගැහුවේ. ස්ටුඩියෝ එක ඇතුළේ නම් මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. කොහම හරි ෆොටෝස් ටික ගහගෙන මම දැන් මේ බස් එකේ අනුරාධපුරයට යන්න තමයි හදන්නේ. බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් පයින්. තාත්තා ඊටර වැඩ ටික කරගෙන ෆොටෝස් ටිකක් අරගෙන ගෙදර යයි. මම එහෙමම දැන් මේ ටවුන් එකට යන්න තමයි හදන්නේ අනුරාධපුරේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් ටිකක් වෙලා ඉන්නකොට බස් එක හොර පුතානේ බස් එකක් ළමයි මේක සෙනග නම් ගොඩක් ඇති. බලමුකෝ ගිහිල්ලාම. නෑ වැඩි අවුලක් නෑ. වාඩි වෙලා යන ෂීට් එකක් තිබුණා මට ඒ හොඳටම ඇති. දැන් පැයකට වැඩිය කොහොම හරි මෙහෙම යන්න ඕන. මොනා කරන්නද? යන්න තමයි තියෙන්නේ. ගොඩ කාලෙකින් තමයි ළමයි මේ අනුරාධපුර යන්නේ තනියම. නිකන් මොකද්ද වගේ. ඉස්සර නම් එහෙම නෑ. ඒඩුවල් ක්ලාස් යද්දි හැමදාම වගේ ටවුන් එකට යනවා අනුරාධපුරේ. මට ඉතින් ඒ කාලේ මතක් වෙලා ඒ ගැන තමයි කල්පනා කර යන්නේ මම. මොනා කරන්නද? ඉතින් කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන්නේ ඕක තමයි. ඒ හැමදේටම අපි හැඩ ගැහෙන්න ඕනේ. ඒක තමයි ජීවිතය කියන්නේ. ඔන්න ඉතින් දීර්ඝ ගමනකින් පස්සේ අපි අනුරාධපුරේ ටවුන් එකට ළඟා වුණා. තව තියෙනවා ළමයි බහින්න. තව විනාඩි 10ක් 15ක් විතර යන්න ඕනේ බස් ස්ටෑන්ඩ් එකට. මේ පරණ බස් ස්ටෑන්ඩ් එකේ කිට්ටුවේ ඉන්නේ.
මේ බස් එක යන්නේ හොස්පිටල් පැත්තෙන්. ඉතින් ඒ නිසා තව විනාඩි 10ක් 15ක් 20ක් මෙයයි මං හිතන්නේ. මොනා කරන්නද? යන් ඉතින්. ඔන්න ඔය තියෙන්නේ ළමයි අනුරාධපුර හොස්පිටල් එක. මාර වැඩේනේ අපිට වුණේ. මම මේ බස් එකේ දැන් යන ගමන් හිටියේ. ඔතනින් ඔක්කොම බැස්සෙව්ව ළමයි බස් එකේ මොකද්ද හදන්න තියනවලු කියලා. ඊට පස්සේ ඊට ඉස්සරහින් ආව බස් එකට අපි ඔක්කොම ටික නංගලා යවුවා. අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් තිබුණා. කමන්නේ කමයි. අපි සැලෙනම දෝවට. ඔය තියෙන ඊළඟට අපි නංගපු බස් එක. කොහොම හරි අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකකින් අලුත් බස් ස්ටෑන්ඩ් එකකින් බහැලා දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඔය දෙයන්නේ කියලා බලමුකෝ මුලින්ම මම මුලින්ම ඔය ගිහිල්ලා ඉන්නේ පීසා හට් එක ළමයි. ඒකේ වීඩියෝ කරා. ඒක වීඩියෝ වෙලා නැහැ. මම වීඩියෝ එක එඩිට් කරන්න බලද්දි. කොහොම හරි ගිහිල්ලා ඕඩර් එකක් දාලා මම දැන් මේ ඊළඟට බැංක් එකට යන්න තමයි හදන්නේ. ඔන්න දැන් බැංක් එකට ආවා. දැන් ඉතින් පේමන්ට් එක කරලා තව මම ඕඩර් වගේ දාලා තිනවා. ඒකටත් පේමන්ට් එක කරලා ඊළඟට බලමු කොහෙද යන්නේ කියලා. දැන් මම මේ බැංක් එකේ වැඩ ඉවර කරගෙන පීසා හට් එකට යන්නේ. දාපු ඕඩර් එක අරගෙන එන්න. දැන් පීසා එකත් අරගෙන මම ගෙදර යන්න බස් එකට යන්න තමයි මේ හදන්නේ බස් ස්ටෑන්ඩ් එකට. ඔන්න ඉතින් බස් එකකට නැංගා. තාඩිය දාලා එපාම වෙලා හිටියේ. අවුව හරි සැරයි යන්නේ. ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ.
ඔය තියෙන ළමයි මිහින්තලේ බස් ස්ටෑන්ඩ් එක දැක්කතර ඈතින් පේන්නේ මිහින්තලේ චෛත්‍ය. හන්දියට ඇවිල්ලා මට දැන් තාත්තා එනකන් ඉන්න වුණා. තාත්තා නංගිලවත් ඉස්කෝලේ ගිහලා එන ටයිම් එක නිසා එයාලවත් අරගෙන යන්න තමයි දැන් හදන්නේ. මං ඉතින් එයාලා එනකම් මෙතනට වෙලා ඉන්නවා. මේ අපේ හන්දිය. ඔන්න එයාලා එනවා. එහෙනම් ඉතින් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. ඔය මම හන්දියේ ඉන්නවා කියලා එයාලට යන්න ඉඳපදිනු කියලා ඔය මූණවල් එල්ලගෙන ඉන්නේ ඔය දෙන්නා. හරි දුෂ්ටයි ඔය දෙන්නා. ඔය හිටියට ළමයි. ඔන්න ඉතින් හැමදාම වගේ මාව පිළිගන්න එන එක්කෙනා. බලන්නකෝ යයි හුරතලේ. අපේ චූරි නංගි ගෙදර ආව ගමන් ඔන්න ඕක තමයි ගත්තේ. කන්න මොනවාද කියන්නේ කියලා බලාගත්ත ගමන්ම ඉන්නේ. ඉතින් එයාටම තමයි ඔක අරන් ආවෙත් විශේෂයෙන්ම. ඊට පස්සේ ඕකත් කෑවා අපි. ළමයි ෆොටෝ ඕන සයිස් එකේව නෙවෙයි තියලා තියෙන්නේ. දැන් ආය හෙට යන්න වෙනවා. ෆොටෝ ගාගෙන එන්න. බලන්නකෝ මට වෙන වැඩ. ඊට පස්සේ ඉතින් හවස අම්මයි මමයි දෙන්න ගියා ඇඳුම් වගේක් මහන්න දෙන්න ළඟ ගෙදරකට. ඉතින් ওই විදිහට තමයි අද මගේ දවස ඉවර වුණේ. දවස කිව්වට මේක දවසින් 4න් 3ක් වගේ නේ. ඔව් එහෙම කියමුකෝ. හරි ඒක වැඩක් නැහැ. ඔය තියෙන ළමයි අපේ කඩේ. දැන් ඉතින් මේ විදිහට මගේ බ්ලොග් එක ඉවර වෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා මගෙත් එක්ක එකතු වෙන්න. තවත් අලුත් බ්ලොග් එකකින් ඔයාලා බලන්න එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගෙයින් එන්නම්.